අයියේ ඉක්මනට වරෙන් තාත්තා හන්දියේ කඩෙන් චොකලට් එකක් උස්සලා මිනිස්සු වට වෙලා තාත්තට ගහනවා. මේ මිනිස්සයා නම් අපිට මාර වදයක් වෙලානේ. වයසට ගිහින් සිහියක් නැතුව දැන් හොරකම් කරන්නත් පටන් අරන්. තාත්තට අවුරුදු ගාණක් ඉඳන් ඩිමෙන්ෂියා සිහිය නැහැ. අපි කොච්චර පරිස්සම් කළත් අද කොහොම හරි තාත්තා එළියට බැනලා. නාකි වෙලා චොකලට් හොරකම් කරන්නේ ලැජ්ජ නැද්ද මනුස්සයෝ? නවත්තපන් ඕක. මේ මගේ තාත්තා. පොතේ මේක ඔයාට ඔයා පොඩි කාලේ ඉඳන් මේකට හරි ආසයිනේ. මම මේක ඔයාටමයි ගෙනාවේ. අනේ තාත්තේ සමා වෙන්නවට මම ඔව තේරුම් ගත්තේ නෑ. දෙමාපියන්ගේ මතකය මිය ගියත් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ හදවතේ තියෙන ආදරය කවදාවත් මිය යන්නේ නැහැ.